මම අද කතා කරන්න හිතුවේ මේ ගොඩක් කට්ටිය වැරද්ද ගන්න පොයින්ට් එකක් ගැන. මේක ස්පෙෂලි B2B ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සේල්ස් කරන කට්ටියට මේක ගොඩක් වැදගත්. හැබැයි මේක අනිත් කට්ටියටත් වැදගත් නෙවෙයි කියලා මම කියන්නේ නැහැ. This is very important for the B2B sales people who are in the B2B sector, but people who are in the general sales also, these points are very much valid. Right? මොකද්ද මේක? මේක තමයි ඔයා ගිහිල්ලා එකපාරටම කස්ටමර්ට ෆස්ට් ඩිස්කෂන් එකේදීම ඔයා ප්‍රයිස් එක ඔෆර් කරනවා කස්ටමර්ට. මේක ඇත්තටම මගේ අත්දැකීම අනුව මේක තමයි වරද්ද ගන්න ප්‍රධාන පොයින්ට් එක. මොකද මම කියන්නේ කවදාවත් ෆස්ට් ඩිස්කෂන් එකේදී කස්ටමර්ට ප්‍රයිස් එක ඔෆර් කරන්න එපා. ඒ වෙනුවට ඔයාලට කරන්න තියෙන සීක්වන්ස් එකක් තියෙනවා. නැත්නම් ඒ වෙනුවට ඔයාලට කරන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මේක. කස්ටමර් සමහර වෙලාවට ඔයා අලුත් කස්ටමර් කෙනෙක් හම්බෙන්න යනවා. නැත්නම් ඔයාගේ එක්සිස්ටිං කස්ටමර් කෙනෙක් හම්බෙන්න යනවා. කස්ටමර් හම්බුනන් පස්සේ ඔයා කස්ටමර් එක්ක මීටින් එක පටන් අරගෙන ඔයා කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරනවා. ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරාට පස්සේ කස්ටමර් එකපාරටම අහනවා ඔයාගේ ප්‍රයිස් එක කීයද? What is your price? What is your offer? එතකොට ඔයා කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව වගේ ඔයාට අක් ගාලා ප්‍රයිස් එක ඔෆර් කරනවා. මෙන්න මේක තමයි ඔයා හදන්න එකම බොටල් නෙක් එක මේ සේල් එක ක්ලෝස් කරන්න නැති වෙන්න. ඔයාගේ ප්‍රයිස් එක වැඩි නම් කස්ටමර් එකපාරට ඩිසයිඩ් කරනවා මෙතනින් එහාට යන්නේ නැහැ කියලා. ඒක නිසා මේ වැරද්ද කවදාවත් කරන්න එපා. දෙන් පස්සේ මේක තේරුම් ගන්න මේක කරන ලොකුම වැරද්දක් මේ ස්පෙෂලි B2B සේල්ස් වල ඉන්න සේල්ස්මන්ලා. ඔයාට මේක කරන්න ඕනේ සීක්වන්ස් එකක් තියෙනවා. මම අද කියලා දෙන්නම් මේ සීක්වන්ස් එක මොකද කියලා. මේ වැරද්ද නොකරින්න ඉස්සරහට. ඉස්සෙල්ලම කස්ටමර් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම ඔයා කරන්න ඕනේ කලබල වෙන්න නරකයි. ඔයා කස්ටමර්ට තේරුම් කරලා දෙන්න මේ කස්ටමර්ගේ නීඩ් එක නැත්නම් කස්ටමර්ගේ එක්සැක්ට් රික්වයර්මන්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව ඔයාට ප්‍රයිස් එකක් ඔෆර් කරන්න බෑ. ඒක ඔයා තේරුම් කරලා දෙන්න කස්ටමර් හරිම පැහැදිලිව තේරුම් කරලා දීලා ඔයා කස්ටමර්ගෙන් අහන ප්‍රශ්න මොනවාද අහන්න ඕනේ ප්‍රශ්න කස්ටමර්ගෙන් අහන්න කොච්චර ප්‍රමාණයක් මේ ගන්නවද කියලා මේ ප්‍රොඩක්ට් එකෙන්. ඊට පස්සේ අහන්න කස්ටමර්ගේ දැන් ගන්නෙ කොහෙන්ද ගන්නෙ? ඊට පස්සේ කස්ටමර් කැමති නම් ඔයා අහන්න කස්ටමර්ගෙන් කීයද මේ ගන්න මිල කීයද කියලා. ඊට පස්සේ අහන්න කස්ටමර්ගෙන් මේක මොන වගේ quality issues මේ සම්බන්ධයෙන් තියෙනවද කියලා ඔයාගේ දැන් ගන්න existing product එකේ නැත්නම් existing solution එකේ. ඊට පස්සේ අහන්න මේ කස්ටමර්ගේ මොන හරි logistic issues තියෙනවද කියලා. ඒ ඔක්කොම ප්‍රශ්න ටිකට කස්ටමර් උත්තර දුන්නාට පස්සේ ඔයා කස්ටමර්ගේ මීටින් එක ක්ලෝස් කරලා ඔයා ඔෆිස් එකට ගිහිල්ලා ඔයා හදන්න full proposal එකක්. ප්‍රොපෝසල් එකක් හදලා ඒත් මම කියන කස්ටමර්ට ප්‍රයිස් එක ඔෆර් කරන්න එපා කියලා. ඒත් පොඩ්ඩක් හෝල්ඩ් එකේ ඉන්න. හෝල්ඩ් එකේ ඉඳලා ඔයා කස්ටමර්ට යවන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකේ බෙනිෆිට්ස් ටික නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් ලෙටර් එකක් යවන්න. යවලා පුළුවන් නම් කස්ටමර් ඉන්ෆ්ලුවන්ස් කරන්න කස්ටමර්ගේ සාම්පල් වලට. කස්ටමර් ට්‍රයල් එකක් කරන්න ඉන්ෆ්ලුවන්ස් කරන්න. ඔයාගේ ප්‍රොඩක්ට් එක B2B වලට යනවා නම් ප්‍රොඩක්ට් එක රෝ මැටීරියල් එකක් නම් කස්ටමර්ට සාම්පල් ෆ්‍රී දීලා කස්ටමර්ට කියන ට්‍රයල් එකක් කරන්න කියලා. නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ඉන්ජිනියරින් ප්‍රොඩක්ට් එකක් නම් B2B සෙක්ටර් එකේ. ඔයා කස්ටමර්ට රෙෆරල් එකක් දෙන්න. මෙන්න මේ ක්ලයන්ට් මගේ පාවිච්චි කරන මේ ප්‍රොඩක්ට් එක කියලා. ඊට පස්සේ ඒ කස්ටමර්ට රෙෆරල් එකක් දීලා කස්ටමර්ට කොන්ෆිඩන්ස් එකක් ඇති කරන්න ඉඩ දෙන්න. රයිට්? ඊට පස්සේ ඔයා රෝ මැටීරියල් එකක් විකුණනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔයා කස්ටමර්ට සාම්පල් එක දීලා කස්ටමර්ට ටෙස්ට් කරන්න දීලා කස්ටමර්ගේ ට්‍රයල් එක ගැන කතා කරන්න. කතා කරාන් පස්සේ ඊට පස්සේ ඔයා යන්න ආයෙමත් තව මීටින් එකකට. මීටින් එකට ගිහිල්ලා කස්ටමර්ත් එක්ක ෆේස් ටු ෆේස් වාඩි වෙලා කතා කරන්න කොහොමද ප්‍රොඩක්ට් එකේ ට්‍රයල් එකේ තත්ත්වය කියලා. ඊට පස්සේ කස්ටමර් ප්‍රොකියුමන්ට් ටීම් එක නම් ඔයාගේ ෆස්ට් කන්ටැක්ට් එක. ඔයා පුළුවන් නම් අහන ටෙක්නිකල් කට්ටියටත් පුළුවන්ද කියලා ඔයාගේ මීටින් එකට ඉන්වයිට් කරන්න. ඊට පස්සේ ටෙක්නිකල් කට්ටියගෙනුත් ඔයා අහන්න කොහොමද එයා දැක්කේ කියලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ට්‍රයල් එකේ රිසල්ට් එක කොහොමද කියලා. ඊට පස්සේ අහන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එකයි ඔයා දැන් ගන්න ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට ඩෝසේජ් එක අඩු කරගත්තද නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවද මේ පාවිච්චි කරාට පස්සේ. ඒක අහන්න. ඒක අහලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා අහන්න කස්ටමර්ගෙන් කොච්චර වොලියුම් එකක් ඔයා ගන්නවද කියලා එක්සැක්ට්ලි මාසෙකට අපේ ප්‍රොඩක්ට් එකේ බෙනිෆිට් එකේ නැත්නම් ටෙස්ට් රිපෝට් එකෙන් පස්සේ. ඊට පස්සේ ඒක අහලා ඒත් ප්‍රයිස් එක ඔෆර් කරන්න එපා. ඊට පස්සේ ඔයා ආයෙමත් කස්ටමර්ගේ එදා මීටින් එක ක්ලෝස් කරලා ඔයා යන්න ඔෆිස් එකට. ගිහලා ආයෙමත් වර්ක්අවුට් කරන කස්ටමර්ගේ ටෙස්ට් රිපෝට් එක, ටෙස්ට් රිසල්ට් එක. ඊට පස්සේ ඔයා කස්ටමර්ට ප්‍රයිස් එකක් ඩිසයිඩ් කරන්න. ඒ ඩිසයිඩ් කරනකොට බලන්න ඕන කොච්චර ඔයාගේ සෙලින් ප්‍රයිස් එක, ඔයාගේ කොස්ට් එක කීයද, පේමන්ට් ටර්ම් එක කීයද, ඒක ඔක්කොම බලන්න. මම ඉස්සෙල්ලා වීඩියෝ එක ඔයාලට කියලා දුන්නා නම්බර්ස් එක තරව වෙන්න ඕනේ කියලා. ඒක නිසා මෙන්න මෙතනදී ඉම්පෝටන්ට් මේ කස්ටමර්ට මේ ප්‍රයිස් එක දෙනකොට ඔයාගේ නම්බර්ස් එක තරව වුණ ස්කිල් එක
මෙතනදී වැදගත් වෙනවා. ඊට පස්සේ ඔයා ඒක ඩිසයිඩ් කරන්න ඔෆර් කරන ප්‍රයිස් එක. ඊට පස්සේ ඒත් ඔයා කස්ටමර්ට ඔෆර් කරන්න එපා ප්‍රයිස් එක. කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා කස්ටමර්ට කියන්න සර් මම කැමතියි සර් හම්බෙන්න ඕනේ කියලා. හම්බෙන්න ඕනේ කියලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන කස්ටමර්ව හම්බෙන්න යන්න. හම්බෙන්න ගිහිල්ලා කස්ටමර් එක්ක වාඩි වෙන්න. කතා කරලා අද ආවේ සර් හම්බෙන්න මගේ ප්‍රයිස් එක ගැන කතා කරන්න. කළා ඔයා කස්ටමර්ට ප්‍රයිස් එක ඔෆර් කරන්න. ඔෆර් කළා කස්ටමර්ගෙන් බලන රියැක්ෂන් එක කොහොමද කියලා. ඊට පස්සේ තමයි ඔයා කස්ටමර් එක්ක රියල් ප්‍රයිස් නෙගෝෂියේෂන් එකට යන්න ඕනේ. මේ ස්ටෙප් එක ආයමත් හොඳට මතක තියාගෙන ඉන්න. කවදාවත් කස්ටමර්ට කියන්න එපා පළවෙනි සැරේම කස්ටමර් ප්‍රයිස් එක අහපු ගමන් කස්ටමර්ට ප්‍රයිස් එක ඔෆර් කරන්න එපා. මේ කස්ටමර්ට ප්‍රයිස් එක ඔෆර් කරන්නේ නැතුව තියාගෙන ඉඳලා පොඩ්ඩක් හෝල් කරන් ඉන්න. තවදුරටත් හෝල් කරන් ඉන්න. ප්‍රොඩක්ට් එක කස්ටමර්ට try කරන්න දෙන්න. කස්ටමර්ට ප්‍රොඩක්ට් එක ටේස්ට් කරන්න දෙන්න. නැත්නම් කස්ටමර් තව කෙනෙකුට කතා කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන රෙෆරල් එකක් ගන්න දෙන්න. ඒ කාලේ දීලා ඊට පස්සේ තමයි ඔයා ගිහලා කස්ටමර් එක කතා කරලා ප්‍රයිස් නෙගෝෂියේෂන් එකට යන්න ඕනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ B2B sales වල very special but people who are in the general sales also follow this step. Then only you can offer the price and then only you can go for a price negotiation. Because this is very important. I have failed a lot of times in my sales life after I offered the price at the first discussion. But ඊට පස්සේ මම කවදාවත් price එක offer කරන්නේ නැහැ first discussion එකේම. ඒ වෙනුවට මම customer ගේ information, customer ගේ permission එකක් මත අරගෙන ඊට පස්සේ තමයි මම customer ට price එක offer කරන්නේ. එතකොට තමයි අපිට හරියටම මේ sale එක productive විදියට close කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මතක තියාගන්න කවදාවත් ප්‍රයිස් එක ඔෆර් කරන්න එපා. ෆස්ට් මීටින් එකේදී ඒ වෙනුවට ඉන්ෆර්මේෂන් ගන්න අරගෙන කස්ටමර්ත් එක්ක ප්‍රයිස් නෙගෝෂියේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔයා සේල් එක ක්ලෝස් කරලා ප්‍රයිස් එක ඔෆර් කරන්න ඕනේ. All right. Thank you so much.